තියනවාද බූන්දි? බූන්දි පළාතේ මොනරාගල කියන නගරේ තමයි මම දැන් ඉන්නේ. වෙලාව ගයිස් රෑ 8:40යි. හයි හෙලෝ හෙලෝ. කොහමද? මේ රෑ වෙලා අයියෝ මම මතක් කරේ. අපි දැන් වීඩියෝ එකක් කරනවා හරිද? මොකද රෙකෝඩ් කරා? රෙකෝඩ් වෙනවා. අම්මලා දිනේ. කියන්න බෑන හොඳ රස කෑමක් අපිට මොනරාගලින් කන්න. මොනරාගල තියනවාද බූන්දි? බූන්දි ඕනේ කිලෝයක් විතරද? බූන්දි කිලෝ එකක්. කිලෝයක් ඕනේ නැහැ. බූන්දි කන්න ගොඩක්. දැන් ඔය පියෝක මුරාගලින් බූන්දි කඩත් වහලා වෙලාවත් හොගාලයක්. ආඩුවේ මොනවාරි කාලා ගමන යන්න නැතුව මිනි කැප්ෂන් එක කතා කරලා මං කරගත්තේ වැරද්දක්ද මන්. තියෙනවා. බූන්දි තියෙනවා. මිනි කැප්ෂන් ඔන්ඩේ නම් මම ඌව පළාතෙන් බූන්දි කෑවා. අපි යන්න ඕන දැන් නැගරේට පළාත. මේ වෙනකොට මම ලංකාවේ පළාත් 9 කිලෝමීටර් 337ක් ගෙවා. පළාත් 3ක්ම පහු කළා. මම දැන් යමින් ගමන් ඉන්නේ අම්පාරට. අම්පාරයි තිබෙන්නේ නැගෙනහිර පළාතට. මම මේ වෙනකන් ආපු බස් දෙකම හයිවේ බස්. ඒත් මෙතනින් එහාට මට මගේ ගමනේදී අධිවේගී මාර්ගයක් හම්බෙන්නේ නැහැ. තාවෙන් කතාවේ ෆයිනලි මම ආව අම්පාරට. අම්පාරයි තිබෙන්නේ ලංකාවේ නැගෙනහිර පළාතට. මම දැන් ඉන්නේ අම්පාර බස් ස්ටෑන්ඩ් එකේ. මොනවාරිම කාලා අතන බස් එකක් තියෙනවා ඊගා පළාතට. අපි ඉක්මනට මේක නැග්ගමු. ඒකට විනාඩි 5ක් විතර තියෙන්නේ. මොනවාරිම බඩට ටිකක් දාගෙන අන්නර බස් එකට එල්ලමු. එන්න මාත්. අය අපේ මාට දෙන්නව කන්න දෙයක්. මේක ගන්න. ගයිස් ඔන්න මම අම්පාරට